Toyota Hyryder Urban Cruiser V එහෙමත් නැත්නම් Toyota Hyryder V කියන්නේ ලංකාවට අලුතෙන් එන අලුත්ම SUV type වාහනයක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ වාහනේ ජපාන්ද නැත්නම් මේකත් ඉන්දියන්ද සහ මේ වාහනේ තියෙන අනිකුත් විස්තර කීපයක්. ඕගලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා ටයිසෝර් එකයි ෆ්‍රන්ක්ස් එකයි දෙකම එක ප්ලැට්ෆෝම් එකේ හදන්න කියලා. මේ දෙකම ඉන්දියන් වාහන කියලා ටයිසෝර් එකත් ටොයෝටා කියලා ගහ තිබ්බට ඒකත් ඉන්දියන් කියලා. ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මෙන්න මෙතනින් ඕගලන්ට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම තමා ගයිස් මේ වාහනේත් ඒ ප්ලැට්ෆෝම් එකේම හදන ඒ වගේම ඉන්දියන් වාහනයක්. හරිද? මේකේ අනිත් වාහනේ තමයි Suzuki Grand Vitara කියලා කියන්නේ. මේ වාහන දෙකටම ඒ කියන්නේ Toyota Hyryder එකටයි Suzuki Grand Vitara එකටයි තියෙන්නේ Toyota Heartect කියන chassis platform එක. ඒ වගේම තමයි Toyota Taiso එකටයි Suzuki Frunks එකටයි තියෙන්නේ මේ Suzuki Heartect කියන chassis platform එක. ඔයාලගේ වචනෙන් කියනවා නම් guys මේ වාහන හතරටම තියෙන්නේ එකම chassis model එක. හරිද? ඒකට කියන්නේ Suzuki Heartect platform කියලා. ඉතින් ඒකින්ද මේ Toyota Hyryder කියන්නේ guys ඉන්දියන් වාහනයක්. මේක ජපාන් වාහනයක් නෙමෙයි. ජපාන් නෙමෙයි මේක ඉම්පෝර්ට් වෙන්නේ. මේක ඉන්දියන් Toyota එකෙන් තමයි ලංකාවට ඉම්පෝර්ට් වෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා මේ මොකද්ද මේ එතකොට දැන් මේ Toyota ඉන්දියන් එකේ ජපාන් එකේ තියෙන වෙනස කියලා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන නැත්නම් මම දැනුත් එක්ස්ප්ලেইন කරන්නම් ඕගොල්ලන්ට මොකද්ද ඒ කියලා. ඉන්දියන් Toyota එකයි ජපාන් Toyota එකයි කියන්නේ දෙකක්. ඔව් එකම බ්‍රෑන්ඩ් එක තමයි ඒගොල්ලන්ගේ. ඒත් ඒගොල්ලෝ ප්‍රොඩක්ෂන් කරන වාහන වර්ග වෙනස්. Toyota එකේ නම තිබ්බට guys ඉන්දියන් Toyota එක පුළුවන් තරම් බලන්නේ මිනිස්සුන්ට මේ දරන්න පුළුවන් ගානකට වාහනයක් රිලීස් කරන්න අඩු මුදලට හදලා අඩු මුදලට වෙළඳපොට දාන්න තමයි ඉන්දියන් Toyota එක බලන්නේ. මෙතනදී ඉන්දියන් Toyota එක බලන්නේ නැහැ ඒගොල්ලෝ ප්‍රොඩක්ෂන් කරලා ඒගොල්ලෝ රිලීස් කරන්න. හරිද? මොකද ප්‍රොඩක්ෂන් කරන්න ගියොත් වාහනයක් ඩිසයින් කරන්න ඉන්ජිනියර්ස්ට ගෙවන්න ඒව ටෙස්ට් කරන්නයි රටේ නැති කතන්දර හින්දා Toyota ලා බලනවා ඒ වෙද්දි ඒගොල්ලන්ට හරියන විදිහේ වාහනයක් හදපු කට්ටියක් ඉන්නවද කියලා. හරිද? ඒ කියන්නේ ඔක්කොම ටෙස්ට් කරලා ඉන්ජිනියර්ස්ලාට ගෙවලා ක්‍රෑෂ් ටෙස්ට් කරලා ඔක්කොම කරන්න ඕන පුළුවන් ඔක්කොම මගුල් ටික කරලා ගන්න පුළුවන් වාහනයක් තියෙනවද කියලා බලනවා. ඔය අතරේ තමයි මේගොල්ලන්ට හම්බ වෙන්නේ Suzuki company එක. Suzuki company එකත් එක්ක මේගොල්ලෝ එකතු වෙලා ලොකු ගේමක් ගහනවා. ඒ ගහපු ගේම් වල රිසල්ට් තමයි මේ Toyota Taiso එක, මේ Toyota Hyryder V කියන වාහනේ. ඒවල ප්‍රතිඵල තමයි. මෙතන මොකද්ද වෙන්නේ එතකොට? Suzuki ලා හදනවා වාහනේ. දැන් මම කලින් කිව්වාගේ Suzuki ලා වාහනේ ඩිසයින් කරලා, ඉන්ජිනියර්ස්ලටත් ගෙවලා, ක්‍රෑෂ් ටෙස්ට් කරලා, අඩුපාඩු ඔක්කොම හදලා එන්ජින් එක පවා ඒගොල්ලෝ ඩිසයින් කරලා, ඒගොල්ලෝ ඇසෙම්බල් කරලා ඔක්කොම රෙඩිමේඩ් තියෙනවා. ඊට පස්සේ Toyota ලා එනවා මැද්දට. Toyota ලා ඇවිත් කියනවා Suzuki අපිට අපේ බැච් ගහලා, ඒ කියන්නේ Toyota බැච් ගහලා අපිට වාහන ටිකක් ඕන ඕගොල්ලන්ගේ. මේ මොඩල් එකෙන් අපිට වාහන ටිකක් ඕන. හරිද? ඒ වෙනුවට අපි ඔයගොල්ලන්ගේ මාකටිං පැත්තත් අපි බලා ගන්නම්. ඒ වගේම තමයි යුනිට් වලටත් අපි වෙනම ගෙවන්නම්. බැච් කරන එකටත් අපි වෙනම ඕගොල්ලන්ට ගෙවන්නම් කියලා. ඉතින් Suzuki ලත් ඒකට කැමති වෙනවා. මොකද Suzuki ලටත් දුක ප්‍රොඩක්ෂන් එකක් දෙන්න පුළුවන්. Toyota එකේ බැච් ගහලා හොඳ ගානකුත් හම්බෙලා. ඉතින් Suzuki ලා කැමති වෙනවා මේ වැඩේට. එහෙම කරපු වාහනයක ප්‍රතිඵලයක් තමයි මේ Hyryder එකයි Taiso එක කියලා කියන්නේ. මම Taiso එක කලින් ගැන කලින් වීඩියෝ එකේ කතා කරා. ඉතින් ඒකෙන්ද මම අද Hyryder එක ගැන කතා කරන්නම්. දැන් මේ Hyryder එක ගත්තොත් guys අර අපිට මේ ඉන්දියන් වාහන කිව්වම ඔලුවට ගියාම යන්නේ නිකන් අපු කියවනේ අපිට ඉන්දියන් වාහනයක් කියවපුවාම ඒත් මේ වාහනේ පර්සනලි මම කරපු රිසර්ච් එකයි දැක්ක හින්දායි මේක ඇත්තට මේ වගේ අර නිකන් පීචන් වාහනයක් කියලා මට හිතෙන්නේ නැහැ මම හොයපු රිසර්ච් ඔක්කොම අනුව. එක්සැම්පල් වශයෙන් ගත්තොත් මේක 1500cc non turbo එන්නේ. Taiso එකත් non turbo. ඒක 1300cc. මේක 1500cc එන්ජින් එකක් එන්නේ. මේ වාහනේ මොඩල්ස් දෙකක් එනවා. එකක් තමයි mild hybrid, අනිත් එක තමයි strong hybrid කියන මොඩල්ස් දෙක. mild hybrid කියන එකේ guys පොඩි මෝටර එකක් තියෙනවා. හරිද? ඒකෙන් ඔය start stop එක තියෙන්නේ. ඔයගොල්ලෝ දැකලා Wagoner වල එහෙම තියෙනවා start stop එක, auto start stop කියලා තියෙන්නේ. එන්න ඒකට පොඩි help එකක් දෙනවා. හරිද? එන්ජින් එකෙන්ම යපෙන්නේ නැහැ. auto start වෙලා auto මේ traffic වලදී off කරගන්න feature එක තියෙනවා. අර මේ mild engine කියන මේ option එකේ. හරිද? දැන් අපි ගත්තොත් ඔය AC informative system අනිත් accessories ගත්තොත් ඒක තනිකර එන්ජින් මනේ යපෙන්නේ අනිත් වාහනවල. දැන් මෙහෙම ජපාන් වාහනවල ඒ option එක තියෙනවා. ඒක හරි. ඒත් මේ ඉන්දියන් වාහනයක් අපි කතා කරන්නේ. මේ වාහනේ වෙනම ඉලෙක්ට්‍රික් මෝටර එකක් තියෙනවා. හරිද? ඒ ඉලෙක්ට්‍රික් මෝටර එකකින් තමයි අර AC ඔය display informative system උයි අනිත් දේවල් වැඩ කරන්නේ. හරිද? ඒ mild hybrid කියන එක. දැන් mild hybrid කියලා තිබ්බට මේක hybrid නෙමෙයි. හරිද? අර ඉලෙක්ට්‍රික් මෝටර එක තියෙන හින්දා මේකට mild hybrid කියලා කියන්නේ. හොඳම එක තමයි මේ strong hybrid කියලා කියන්නේ. strong hybrid කියලා එන variant එක guys ඒක hybrid. හරිද? තනිකරම hybrid. ඕගොල්ලෝ මම example එකක් වශයෙන් දෙන්නම්කෝ. ඕගොල්ලෝ ඔය Aqua එක තියෙන්නේ. Toyota Aqua එකේ තියෙනවා නේද ඔය hybrid range එකක්. හරිද? සාමාන්‍යයෙන් 40ට විතර යනකම් ඒක ඉලෙක්ට්‍රික් යන්නේ.
ඊට පස්සේ එන්ජින් එක ඔන් වෙන්නේ. අන්න ඒ වගේ ඔප්ෂන් එකක් guys මේ Hyrider V කියන එකටත් තියෙනවා. 0 ඉඳන් 4ට වෙනකන් යද්දි ඒක යන්නේ ඉලෙක්ට්‍රික් රේන්ජ් එකකින්. හරිද? ෆුල් ඉලෙක්ට්‍රික් යන්නේ. හරිද? 40 ඉඳන් 60 වෙනකන් යද්දි පෙට්‍රල් ඉලෙක්ට්‍රික් දෙකම. ඊට පස්සේ 60 ඉඳන් උඩට යද්දි මේක තනිකරම ස්ට්‍රේට් පෙට්‍රල් එන්ජින් එකෙන් තමයි දුවන්නේ. Hyrider එකට ගත්තොත් guys Hyrider එකේ තියෙනවා variants 4ක්. හරිද? variants කියලා කියන්නේ ඔය Toyota වාහනයක් ගත්තොත් Toyota එකේ තියෙනවා G Superior කියලා premium වලට එන්නේ. අන්න ඒ වගේ variants තියෙනවා 4ක්. එකක් තමයි E, ඊට පස්සේ S, G සහ V. E variant එක තමයි entry level variant එක. හරිද? ඒකට එන්නේ කෙලින්ම මේ අර normal wheels, normal normal display එකක් එන්නේ වාහනය තුලින්. තනිකර normal වාහනයක් ඒක. S එක ගත්තොත් guys S එකේ පොඩ්ඩක් technology එක වැඩි, ටිකක් හොඳ wheels ටිකක් තියෙනවා වගේම අඟල් 7ක display එකක් එනවා informative system එකට. ඊට පස්සේ guys G එක තියෙනවා. G එකට 17 alloy wheels එනවා. අඟල් 9ක display එකක් එනවා වගේම අර Mercedes Benz වල තියෙනවා වගේ පොඩි ambient lighting එකක් යනවා. හරිද? කියන්නේ අර Benz වල වගේ ලොකුවට high quality නැහැ. ඒත් normal ambient lighting එකක් යනවා. ඊට පස්සේ guys අපිට තියෙනවා V option එක. V එක තමයි මෙතන තියෙන හොඳම එක. Hyrider V කියන එක තමයි හොඳම. අර options ටික ඔක්කොමත් එක්කම තව additional දේවලුත් මේකට එනවා. additional technology දේවලුත් මේකට එනවා. ඊට අමතරව මේ වහලෙන් roof railing එකෙන් chrome bars දෙකක් යනවා දෙපැත්තට. ඒ වගේම තමයි strong hybrid එකට විතරයි Hyrider V එක එන්නේ. mild එකට එන්නේ නැහැ. mild එකට එන්නේ එක්ක S නැත්නම් G නැත්නම් E එක තමයි අනිවාර්යෙන්ම එන්නේ. හරිද? strong hybrid එකට එන්නේ G නැත්තම් V. ගොඩක් මෙන්නේ V එක. අපේ රටට ගොඩක් ඉම්පෝර්ට් කරලා තියෙන මේ වෙද්දි Hyrider V කියන ඔප්ෂන් එක. ඒක ටිකක් මිලයි ඇත්තෙන්ම කියනවනම් ලක්ෂ 180ත් 190ත් අතර යනවා Hyrider V කියන එක ලංකාවේ. හොඳම ඔප්ෂන් එක ඇත්තෙන්ම තියෙනවනම් කියන්නේ මේ Hyrider එකේ එන හොඳම highestම grade එක තමයි V කියන්නේ. ඒත් ඒක ලක්ෂ 180ක් විතර වෙනවා ලංකාවේ මුදලින්. මම නිකමට කැල්කියුලේට් කරලා බැලුවා අනිත් ඔප්ෂන් ටික ලංකාවට આવුත් කීයක් විතර වෙයිද කියලා. ඒ අතරින් Hyrider E එක එහෙමත් නැත්නම් entry level එක එනවා guys ලක්ෂ 100ක්. ඒ වගේම තමයි S එක වෙනවා ලක්ෂ 130ක්. ලක්ෂ 110ත් 130ත් අතර වෙනවා S එක. ඒ වගේම G එක වෙනවා ලක්ෂ 150ක් විතර. දැනට ලංකාවට ඇවිත් තියෙන මේ Hyrider V කියන එක විතරයි. ඒත් ඇත්තෙන්ම කියනවා මේ Hyrider E එක ආවත්, ඒ කියන්නේ entry level එක ආවත් අපේ මිනිස්සු සමහරක් වෙලාවට ගනි. මොකද මේ ලක්ෂ 100ක් වගේ නෙවෙන්නේ. 180 ගණන් වෙන්නේ නැති හින්දා ලක්ෂ 100ට වගේ આવොත් මේකත් සමහරක් විට ගනි. හැබැයි මේක නිකන් අර Toyota ලංකාව ආපු කාර් එකක් වගේ මේකට ලස්සන wheels මුකුත් නැහැ. informative system මුකුත් කියන්නේ තියෙනවා නැත්තේ නැහැ. අර normal informative system එකක් තමයි මේකට තියෙන්නේ. ඒත් ඉතින් සමහර මිනිස්සු ඉන්න ඕව බල බල ඉන්නේ ගත්ත පැද්දා. ඉතින් මං හිතනවා මේ ලක්ෂ 100ට එන්න තියෙන මේ Hyrider E කියන එක ආවොත් අපේ මිනිස්සු ඒකත් ගන්න බැරි කමක් නැහැ. දැන් ඕගොල්ලෝ බලනවා මේක කොච්චරක් පෙට්‍රල් කරනවද කියලා. මොකද 1500cc එන්ජින් එකක් හින්දා කොච්චරක් පෙට්‍රල් කරනවද කියලා ඔයා බලනවා ඇති. mild hybrid engine ආපු එක සාමාන්‍ය ලීටරයට 20ක් විතර කරනවා. ඒ වගේම තමයි strong hybrid engine ආපු එක ලීටරයට සාමාන්‍යයෙන් කිලෝමීටර් 27ක් විතර කරනවා. ඒ රේට් මේ වෙද්දි RI එකෙන් ඔප්පු කරලා තියෙනවා guys. RI කියලා කියන්නේ Automotive Research Association of India. ඒගොල්ලෝ මේ වෙද්දි ඔප්පු කරලා තියෙනවා mild engine ආපු Hyrider එක ලීටරයට කිලෝමීටර් 20ක් කරනවා. ඒ වගේම තමයි strong hybrid ආපු එක ලීටරයට කිලෝමීටර් 27ක් කරනවා කියලා. ඒ වගේම guys මේ වාහනේ මම දැක්ක ලස්සනම ෆීචර් එකක් තමයි දැන් මේ වාහනේ ඇති ඒක අනිවාර්යෙන්ම. මොකද ග්‍රෑන්ඩ් විටාර එකේ තියෙනවා කියන්නේ මේකෙත් අනිවාර්යෙන්ම ඇති. අපිට ෆෝන් එකෙන් කරන්න පුළුවන් වැඩ කෑලි ගොඩයි මේ වාහනේ. අපිට පුළුවන් මේ ෆෝන් එකට දාගන්න Toyota Iconic කියලා තියෙන app එකක් අපිට Android එකෙන් ඒක දාගන්න පුළුවන්. ඒක දාගත්තට පස්සේ guys අපිට මේ වාහනේ ඕන දෙයක් ඒ app එකෙන් කරන්න පුළුවන්. ඒක ග්‍රෑන්ඩ් විටාර එකටත් තියෙනවා, Toyota එකටත් තියෙනවා, Hyrider එකටත් තියෙනවා. අපිට වාහනේ start කරන්න පුළුවන්, AC control කරන්න පුළුවන්, වාහනේ තියෙන දිහා බලා ගන්න පුළුවන්, දොරවල් lock control කරන්න පුළුවන්. ඒ වගේ වැඩ කෑලි ගොඩක් මේ වාහනෙන් කරන්න පුළුවන් අපිට ෆෝන් එකේ ඇප් එක දාගෙන. වාහනේ ඉන්දියන් ඒක හරිය. දැන් ගොඩක් කට්ටිය අකමැති ඉන්දියන් වාහන වලට. පර්සනලි මම නම් මේ ෆීචර්ස් ටිකට මම නම් මාර ආසයි. මේ මොකද ඒ වගේ ෆෝන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඔප්ෂන්ස් ආවේ මම දන්න තරමින් BMW වලටයි Toyota high luxury වාහන වලට විතරයි. Toyota Tundra අලුත් Prius එකේ ඇති. ඉතින් ඒ වගේ වාහනයක් ගන්න ගියොත් guys ඕගොල්ලෝ දන්නවා මේ වෙද්දි 200 300 පයින්නවා. ඉතින් 180 ගාන ඒ කියන්නේ ලක්ෂ 200ට අඩුවෙන් තමයි දැන් මේ Hyrider එක යන්නේ. ග්‍රෑන්ඩ් විටාර එක આવොත් ඒකත් මේ වගේ ගණන් තමයි ෂුවර් එකෙන් යන්නේ. දැන් ග්‍රෑන්ඩ් විටාර එක આવොත් සාමාන්‍යයෙන් 160ක් වගේ වෙයි. කම්පැනි වොරන්ටි එක තාම ග්‍රෑන්ඩ් විටාර එක ලංකාවට ආවේ නැහැ. ඉතින් කොහොම හරි guys පර්සනලි මම නම් ආස්ම ෆීචර්ස් ටිකක් තමයි මේ ෆෝන් එකෙන් කරන්න පුළුවන් වැඩ කෑලි ටික. වාහනේ ස්ටාර්ට් කරන්න පුළුවන්, වාහනේ AC කන්ට්‍රෝල් කරන්න පුළුවන්, වාහනේ ලොක් කරන්න පුළුවන්, ලොක් එක අරින්න පුළුවන්, ලොකේෂන් එක බලා ගන්න පුළුවන් ෆෝන් එකෙන්ම. ඉතින් ඒ ෆීචර්ස් ටික නම් මම දකින්නේ පට්ටම ෆීචර්ස් ටිකක්. ඒක ග්‍රෑන්ඩ් විටාර එකෙත් තියෙනවා. ග්‍රෑන්ඩ් විටාර එකට වෙනම ඇප් එකක් තියෙනවා. Iconic tab කියලා එකක් වෙනම තියෙනවා. ඒ වගේම Toyota එකටත් තියෙනවා අනිවාර්යෙන්ම.
ඉතින් අද අපි කතා කරපු දේවල් ගැන මම පොඩි බ්‍රීෆ් සමරි එකක් දෙන්නම්. ඉතින් අද අපි කතා කරා මේක ලීටරයට කොච්චර පෙට්‍රල් කරනවද කියලා. ලීටරයට මේක මයිල්ඩ් එන්ජින් මයිල්ඩ් හයිබ්‍රිඩ් කියන ඔප්ෂන් එක આવොත් මේක කරනවා ලීටරයට 20ක්. ඒ වගේම තමයි ස්ට්‍රෝං හයිබ්‍රිඩ් එක ඔයා ගත්තොත් මේක ලීටරයට 27ක් කරනවා. ඒ වගේම මේකට වේරියන්ස් එනවා 4ක් E, S, G සහ V. ඒ අතරින් V එක තමයි හොඳම. ඒ වගේම තමයි මේකට ලෙදර් ඉන්ටීරියර් එන්නේ. ඒ වගේම තමයි 360 කැමරා එකක් තියෙනවා මේකට. ඔයාට ඇතුළෙන් ඉඳන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් 360 කැමරා එකක් තියෙනවා මේකට. ඒ අතරින් මම ආසම ටොපික් එක තමයි iConnect app එක ගැන කතා කරපු එක. iConnect app එකෙන් කරන්න පුළුවන් දේවල් තව ගොඩයි මම කතා කරපු නැතිව තියෙනවා තව මෙතන. අපිට රේන්ජ් එක බලා ගන්න පුළුවන්, ෆුවල් එක බලා ගන්න පුළුවන්, කොච්චරක් පෙට්‍රල් දෙනක කියලා බලා ගන්න පුළුවන්. වාහනේ දැනට කොහෙද තියෙන කියලා අපිට බලා ගන්න පුළුවන්. වාහනේ ස්ටාර්ට් කරන්න පුළුවන්. ඕන තැනක ඉඳන් කියන ඕන තැනක ඉඳන් කිව්වම සාමාන්‍ය කිලෝමීටර 10ක් 15ක් ඈත ඉඳන් නම් බෑ. ළඟ ඉඳන් අපිට ස්ටාර්ට් කරන්න පුළුවන් ෆෝන් එකෙන්ම ඕෆ් කරන්නත් පුළුවන්. දොරවල් ලොක් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට පොඩි ළමයි ඉන්නවනම් දොරවල් ලොක් කරලා බහින්න අමතක වුණා නම් ඇප් එකෙන් ලොක් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් ඒ ෆීචර්ස් ටික තමයි මම පර්සනලි ආසම. ඉතින් මේ වාහනේ ගන්න රෙකමන්ඩ් කරනවද? පර්සනලි ඒක නම් අවුලක් නැහැ. හැබැයි පටල ගන්න එපා. මේක ජපන් නෙමෙයි. මේක ඉන්දියන් වාහනයක්. හයද ගොඩක් කට්ටිය ටයිසෝරකට ඒ දවස්වල කී හිටියා මේක ජපන් වාහනයක් හින්දා ගන්නවා සුසුකි මොනවද ආපු කියලා හිටියට ඒකත් ඉන්දියන්. ඉතින් මේකත් ඉන්දියන් වාහනයක්. මේක ජපන් නෙමෙයි මේක ඉන්දියන් වාහනයක්. ඒත් ඉන්දියන් උනත් ගයිස් මේක හොඳයි ඇත්තෙන්ම කියනවනම් පර්සනලි මම නම් දකින්න විදිහට මොකද ජපන් වාහනයක් දැන් ගන්න ගියත් ඇත්ත මේ රේන්ජ් එකට වඩා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් Toyota Corolla Cross එකක් ගන්න පුළුවන් වෙසල් එකක් ගන්න පුළුවන් මේ ගානට. ඒ වගේම ඔය තව ආපු මොකක් හරි ජපන් වාහනයක් කොට අනිවාර්යෙන් ගන්න පුළුවන්. කොටින්ම කියනවනම් ඔයාට ඉන්දියන් වාහන එපා නම් ඔයාට Axio එකක් ගන්න පුළුවන්. unregistered Axio එකක් ගන්න පුළුවන් මේ වෙද්දි මේ ගානටත් වඩා අඩුවෙන්. ඒත් පර්සනලි මම මේ ෆීචර්ස් ටිකට හරි ආසයි. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මම හිතන්නේ ලබන අවුරුදු 30ද දන්න එන්නේ මේ Grand Vitara එක. Grand Vitara එක ආවොත් තවත් හොඳයි. මොකද Grand Vitara එකට ඔප්ෂන්ස් වැඩිනේ guys. ඒ කියන්නේ මේ AMW එකෙන් ගෙන්නන Grand Vitara එක. මේ වෙද්දි ගෙනල්ලත් ඉතින් සමහරක් විට ඒත් මම දැක්කේ නැහැ. මම මේ පැත්තෙන් ගියා බෞද්ධ ආලෝක මාවත පැත්තෙන් ගියත් මම මේ ළඟදී මම දැක්කේ නැහැ Grand Vitara එක නම් ගෙනත් තියෙනවා. ඒ Grand Vitara එක ආවොත් ඒකත් මේ වගේ ගණන් යයි මීටත් වැඩි ගාණ අඩු වෙයි. මොකද Taiso එක 120ට යද්දී Fronx එකගේ 110ට. ඒ වගේ තමයි Grand Vitara එක ආවොත් සාමාන්‍යයෙන් 160 70 වගේ වෙයි. මේක 180ක් කියනවනේ. ඒ 160 70 වෙන්නේ guys company warrantyත් එක්ක. මේක sponsor video එකක් නෙමෙයි. AMW ලගේ warranty එක්ක තමයි ඒ ගාණ වෙන්නේ. ඉතින් මේක කියන්නේ හයි රයිඩර් එකට නැත්තම් ග්‍රෑන්ඩ් විටාර එකද කියලා ගත්තොත් මම නම් යන්නේ ග්‍රෑන්ඩ් විටාර එකට. මොකද ඒකේ ඔප්ෂන් වැඩි. පිනට ගන්න බලන් ඉන්නව නෙමේ දේවල් ඒත් අර ගෙවන ගානට ඒකේ ප්‍රතිඵලයක් තියෙන හින්දා මේ මොකද වොරන්ටි තියෙනවා සර්විස් තියෙනවා තව ෆ්‍රී සර්විස් උත් දෙනවා ඇති මං හිතන්නේ. ඉතින් ඒක හින්දා මේකයි කන්වර්ට් කම්පෙයාර් කරලා බලුවොත් නම් ඒක හොඳයි. ඒ දැනට හයි රයිඩර් එක තමයි සුපිරිම. හයිද හයි රයිඩර් එක තමයි නියමම වාහනේ. විශේෂයෙන්ම iConnect app ටික මට ඒක ඔළුවෙන් අමතක කරන්න බෑ. එච්චරට පට්ට ඒ ඔප්ෂන්ස් ටික. ඉතින් හයි රයිඩර් එකත් හොඳයි. ග්‍රෑන්ඩ් විටාර එක આવොත් ඒකත් නියමයි. ඉතින් guys ප්‍රශ්න මොහොත තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන් යන්න. මම හැම දෙයකටම උත්තර දෙන්නම්. ඕගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් මම මෙතන කියපු නැති දෙයක් තියෙනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන් යන්න. මම පින් කරලා තියන්නම් ඒවට. ඉතින් guys අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.